ඉතින් ඒ නිසා ඒ කවියාගේ නම නිගාර බමුණුසිංහ. ඒ කවිය අද අපිට ඇවිල්ලා ඉන්නවා මේ මෙතෙන්ට. අපි කියමු මෙන්න මේ කියන්නා වූ හිටිවන කවිය. එවිලේ සිතා කියන හිටිවන කවිය. ඉතින් අපි බලමු නිගාරට මේ වෙලාවේ මොනවද හිතෙන්නේ කියලා ඔහුගේ කවියකින් අපි බලලා ඉමු. කොහොම ආරාධනෙන් ආරාධනා කරනවා නිගාර බමුණුසිංහ. දහදිය බිඳු ගලා මුළු සියෝ ළඟ වැරේ වයසක විදුලි පංකා මදි බව තේරේ එනමුත් රැගෙන යයි කවි කියවන පාරේ මේ ගිනි දවාලෙත් සීතල කවි බේරේ දහඩිය සුවඳ ජන කවියකදී හංගලා පිම්පත් අතර කවි ලියලියා පිම් කළා මට වැඩියෙන් දනි මල්ලිලා නංගිලා WhatsApp වලත් පිම් කවිතියේ හැංගිලා කවියට නිවුරු අභිවහනයට ලංකල ගැඹුරැති දේලියා මිහි ගැඹුරැති දේලියා දිග හරින තැන්වල රන්දික නමුත් නොදනී ඔයා තුන් කල වැඩියෙන් දන්නේ ඔහු අමුසුද්ද සිංහල මම හිතන පොඩ්ඩක් දැන් ඉතාල පැහැදිලි වෙනවා ඔහුගේ ක්ෂණික කවියේදී වස පාවිච්චි කරපු විදිය නේද මේ තබාගෙන එකම එලිමේටකින්